ආවා අගුණ අරන් ආවා. හායි යාළුවනේ අද මම ඔයාලට රසමස කෑමක් අරගෙන ආවා. අද මම කිරි අගුණ කොළ වලින් සම්බෝලයක් හදන්නට පෙන්නන්න යන්නේ. මේ කිරි අගුණ කියන්නේ බොහොම රසවත් ගුණවත් දුර්ලභ දෙයක්. ඉතින් මම අද ඔයාලට කිරි අගුණ වලින් සම්බෝලයක් හදන්නට මේ පෙන්නන්න යන්නේ. මේ තියෙන්නේ කිරි අගුණ සම්බෝලය හදන්න ගන්න කිරි අගුණ කොළ. අපි කිරි අගුණ කොළ සම්බෝලයට පොල් ගන්නවා. ලුණු ස්වල්පයක් දානවා. එතකොට තක්කාලි, අමුමිරිස්, අතු ලුණු වගේ දේවල් තමයි මේ සම්බෝලය හදන්න පාවිච්චි කරන්නේ. අපි දැන් බලමු සම්බෝලය හදන්නේ කොහොමද. පළවෙනි අපි මේ විදිහට කොළ ටිකක් අරන් තියනවා. මේ තියෙන්නේ අපි හීනියට ලියාගත් කිරි අගුණ කොළ ටික. මේක ඇවිල්ලා හොඳ ඖෂධයක්. පොඩි ළමයිට කිරිපණුව අමාරුවට මේක ඖෂධයක් වශයෙන් ගන්නවා. අපි මේ තියෙන තක්කාලි, අමුමිරිස්, අතු ලුණු අපි ඉස්සෙල්ලාම මේ කීයකට මේ වාජිනේට දාගමු. දාලා මේක පිටට මේ විදිහට පොඩි කරගන්නවා. දැන් අපි මේකට අවශ්‍ය ප්‍රමාණයට පොල් එකතු කරගමු. දැන් මේකට අපි ලුණු ස්වල්පයක් එකතු කරගමු. ඊට පස්සේ මෙහෙම පොඩි කරගන්න. දැන් අපි මේකට පොල් ටික එකතු කරමු. කිරි අගුණ කොළ වලින් සම්බෝලය හදාගෙන ඉවරයි. මේ තියෙන කිරි අගුණ සම්බෝලේ. ඉතින් එහෙනම් අද අපි ඊළඟ තවත් අලුත් දවසක රසමස කෑමක් එක්ක අපි හම්බ වෙමු.